ළමයි අපි පළවෙනි වීඩියෝ එකෙන් ගේන්නේ කේන්ද්‍රික ඛණ්ඩ. ඔයාලගේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය දෙගොල්ලන්ටම අදාළ ගාණක් තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක අපිට පාඩමක් තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය, කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය හොයන්න. ඉතින් ඒවට අදාළ ඒ පාඩමට අදාළ තියරි කොටස සහ ගණන් සාකච්ඡා කරන වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. ළමයි කේන්ද්‍රක ඛණ්ඩයක් කියලා කියන්නේ යම්කිසි වෘත්තයක් තිබ්බොත් මේ වෘත්තයේ මේ විදියට අපි කේක් කපලා වෙන් කරන්නේ රවුන්ඩ් කේක් එකක කේක් කෑල්ලක් වෙන් කරන්නේ ඒ වගේ අපි මේ වෘත්තයකින් වෙන් කරගන්න කොටසකට තමයි අපි කියන්නේ කේන්ද්‍රක ඛණ්ඩයක් කියන්නේ. හරිද? මම කියනවා මේකට කේන්ද්‍රක ඛණ්ඩයක් කියලා. මේක තීටා. එතකොට මෙන්න මේ දිග වෙන්නේ අරයම තමයි. හරිද? මේ දිගත් අරයමයි. මේ දිගවල වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දිගට අපි කියනවා ඡාප දිග. මේ දිග ඡාප දිග. ළමයි ඔයාලට සිලබස් එකේ මේ කේන්ද්‍රක ඛණ්ඩයේ ඡාප දිග, පරිමිතිය සහ වර්ගඵලය කියන තුන හොයන්න තියෙනවා. අපි එහෙනම් බලමු දැන් කේන්ද්‍රක ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කොහොමද, පරිමිතිය හොයන්නේ කොහොමද සහ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා පිළිවෙලට. මම පළවෙනියටම කියලා දෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන විදිය. මොකද අපිට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග කියන එක ඕන වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න. හරි. හරි. අපි එහෙනම් බලමු මුලින්ම කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න ඔයාලට සූත්‍රයක් දීලා තියෙනවා. ඒක තමයි ඡාප දිග සමානයි 2πr වැඩි කිරීම 360න් θ. ළමයි ඡාප දිග හොයන්න දීලා තියෙන සූත්‍රය මේක තමයි. එතකොට මේකේ phi කියන එකට අගයක් දීලා තියෙනවා ඒගොල්ලෝ ගන්න කියලා 22 බෙදීම 7යි. අරය කියන්නේ අපි දන්න r කියන්නේ අපි දන්න අරයම තමයි. θ කියලා කියන්නේ මෙන්න මෙතන ඒගොල්ලෝ දීලා තියෙන කේන්ද්‍රික කෝණය. හරිද? එතකොට අපි ওই කේන්ද්‍රික කෝණය හොයාගන්න ඕනේ. මේ කේන්ද්‍රික කෝණය හොයන විදිය ගැන මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ කේන්ද්‍රික කෝණය දෙනවා. වෘත්තයේ 4න් එකක්ද 3න් එකක්ද ඒ වගේ කොටස් වලට බෙදලා දුන්නාට පස්සේ කේන්ද්‍රික කෝණ ගන්න කොහොමද කියන එක මම මේ වීඩියෝ එකේ අන්තිමට කියලා දෙන්නම්. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න ඔන්න ඔය දීලා තියෙන සූත්‍රය භාවිතා කරලා. අපි දැන් ගාණක් හදලා බලමු. හරි. හරි. අපිට ගාණක් තියෙනවා මේකේ කේන්ද්‍රික කෝණය අංශක 60යිලු. ඊට පස්සේ දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සෙන්ටිමීටර් 21යිලු. මේකේ අපි හොයන්න ඕනේ ළමයි ඡාප දිග. මම හොයන විදිය දැන් කියලා දෙන්නම්. මේක බේසික් තමයි. ඒත් ගොඩක් අය හිතයි මට පුළුවන් කියලා නොබල ඉන්න කමක් නැහැ. හැබැයි මේ බේසික් එකවත් නැති අය ඉන්නවනේ. ඒගොල්ලෝ මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. හරි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගක් හොයන්නේ 2πr වැඩි කිරීම 360න් θ කියන සූත්‍රය දාලා. හරිද? 2 වැඩි කිරීම r කියලා කියන්නේ 7න් 22යි. sorry 5 කියලා කියන්නේ 7න් 22යි. r කියන්නේ සෙන්ටිමීටර් 21යි. මෙතන ඒකක දාන්නේ නැහැ. දානවනම් හොඳයි. නමුත් මම අවසාන උත්තරයට ඒකක තියනවා. මෙතන 360න් θ. 360න් අංශක 60. දැන් බලන්න ළමයි අපිට උඩ යට එකම සංඛ්‍යාවකින් කැපෙනවා නම් ඒව කපන්න පුළුවන්. මේ 60ට 60 ඒව 1යි 360ට 6යි. හරිද? 7ට 7 ඒව 1යි 21ට 7 ඒව 3යි. 3ට 3 ඒව 6ට 3 ඒව 2යි. මෙන්න මේ 2ට 2 ඒව 1යි මේ 2ට 2 එකයි නේද? එතකොට උඩ ඉතිරි වෙනවා 22 වැඩි කිරීම එක මෙතනත් එකක් තියෙන මෙතනත් එක 22යි. යට ඉතිරි වෙනවා එකක්. ඒ කියන්නේ 22 බෙදීම 2 1 කියලා කියන්නේ කීයද? සෙන්ටිමීටර් 22. එහෙනම් මේ ජාතිය කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග සෙන්ටිමීටර් 22යි. ඒක හොයන්නේ 2πr වැඩි කිරීම 360න් θ කියන සූත්‍රය දාලා. හරිද? හරි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. අපි බලමු ඊළඟට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. නැත්නම් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්නත් ඡාප දිග අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම. ඒ නිසා මම ඒකට සූත්‍රය කියන්නම්. මේක අරයමයි අර කේන්ද්‍රික ඛණ්ඩයම අපි ගත්තොත් මේක කෝණය කේන්ද්‍රික කෝණය θ. තමයි පරිමිතිය හොයන්නේ මෙහෙම. පරිමිතිය හොයන්නේ මෙන්න මේ බලන්න මේක මේක අපි දන්නවනේ ඡාප දිග කියලා.
අපි මොකක් හරි දැන් ඍජුකෝණාශ්‍රක පරිමිතිය කියන්නේ මොකද? පරිමිතිය කියන්නේ කැටියෙන්ම කිව්වොත් මොකක් හරි තල රූපයක වටේ දිගනේ නේද? තල රූපයක වටේ දිග. දැන් මේකත් තල රූපයක් කියලා ගන්න පුළුවන් නම් කොහොමත් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ තල රූපයක්. මේකේ වටේ දිග හොයන්න ඕන. මම මෙන්න මෙතනින් පටන් ගත්තොත් මෙතන ඉඳන් මෙතනට අරේ තියෙනවා r. හරිද? ඉතින් මෙතන ඉඳන් මෙතනට ආයේ තියෙනවා චාප දිග. මම ඒක චාප දිග කියලාම ලියන්න. r මෙතන ඉඳන් මෙතනට තියෙනවා r නේ. හරි. දැන් අපි පටන් ගත්ත තැනටම ආවා. ඒ කියන්නේ අපි මේකේ වටේ දිග දන්නවා. එතකොට මෙතන මම චාප දිග මුලින් ලිව්වොත් චාප දිග ධන r ධන r කියන්නේ මොකද්ද? r ධන r කියලාම 2r. එතකොට චාප දිග අපිට හොයන්න පුළුවන් 2πr වැඩි කිරීම 360න් θ ධන 2r. කේන්ද්‍රක ඛණ්ඩයේ පරිමිතිය හොයන්නේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා. හරිද? ඒකයි මං කිව්වේ ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග කියන එක අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න අවශ්‍ය කරනවා කියලා. එහෙනම් අපි ඊළඟට බලමු ගානක් හදලා කොහොමද අපි කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්නේ කියලා. ගමු කලින් ගානෙම අපි ගත්ත දත්ත ටිකම අරගෙන හදමු. මේක θ කියලා කියන්නේ අංශක 60යි කියලා යානම් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන සෙන්ටිමීටර 21යි කියලා දීලා තියෙනවා. ඔයාලට කියනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න කියලා. හරිද? හරි. මොකද්ද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියලා කියන්නේ මම p කියලා දාලා ලියා ගන්න. පරිමිතිය කියලා කියන්නේ චාප දිග ධන 2r නේ. නේද? චාප දිග ධන 2r. ඔයාලා චාප දිග හොයන්න දන්න. කොහොමද? 2πr වැඩි කිරීම 360න් θ. ධන 2r කියලා අපි දාගමුකෝ දැන්. මේකේ තොරතුරු ආදේශ කරගන්න. 2 කියලා කියන්නේ 7න් 22යි. r 21යි 360න් 60යිනේ. ළමයි මෙන්න මේක එක පදයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? 2r කියන අනිත් පදේ මොකද එකතු කිරීමකින් හරි අඩු කිරීමකින් තමයි අපි පද වෙන් කරන්නේ. 2 වැඩි කිරීම r කියන්නේ කීයද? 21. හරිද? එතකොට මට පුළුවන් මෙතන සුළු කරන්න 60ට 60 ඒවා 1යි 360ට 6යි 7ට 7 ඒවා 1යි 21ට 3යි මේ 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි 2ට 2 ඒවා 1යි මෙතන 1. මෙතන එනවා 22ක් කියලා. මෙතන 21 ඒවා 2ක් 42යි. හරිද? එතකොට මේ දෙක එකතු කරාම 64යි සෙන්ටිමීටර් කියලා එනවා මේකේ පරිමිතිය. පරිමිතිය හොයන්න එහෙනම් අපි යොදාගත්ත මොකද්ද? අපි කලින් හොයාගත්ත චාප දිග. එහෙනම් චාප දිග කියන එක නැතුව අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න බෑ. එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කියලා. එහෙනම් අපි දැන් කතා කරන්න හදන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කියලා. හරිද? හරි. ඒකටත් අර වගේම කේන්ද්‍රික ඛණ්ඩයක් මම ඇඳගත්තොත් මේකෙත් ළමයි අර කේන්ද්‍රික ඛණ්ඩයම තමයි θ මෙතන r කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න යාලා අපිට සූත්‍රයක් දීලා තියෙනවා. වර්ගඵලය හොයන්න යාලා සූත්‍රයක් දීලා තියෙනවා 5r වර්ගය. හරිද? අපි කලින් එකේ ගත්තේ r නේ. මේකේ තියෙන r වර්ගය. r වර්ගය වැඩි කිරීම 360න් θ. හරිද? මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ. දැන් මෙහෙම. ඔයා හිතන්න අපි කලින් කේන්ද්‍රික ඛණ්ඩෙම ගමු. මෙතනින් අද ගන්නම් එක. මෙතන 21යි සෙන්ටිමීටර් මේක අංශක 60යි කියලා. හරිද? ළමයි r වර්ගයක් නේ තියෙන්නේ. මම මේක කියලා දෙන්නම් වර්ගඵලය හොයන්න කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා සූත්‍රය ලියාගමු. සමහර වෙලාවට මේකට ලකුණක් හම්බ වෙනවා. සූත්‍රය ඉතින් දැනන් ඉන්න එක ඔයාට හොඳයි. හරිද? හරි. 5 කියන්නේ කීයද? අර විදියටම 22 බෙදීම 7යි. r වර්ගය කියන්නේ r කියන්නේ 21යිනේ. ඒතර 21 වර්ගය. සමහර වෙලාවට ඔයාට දැන් ඕක එකපාරට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි සුළු කිරීමේ පහසුවටත් එක්ක මෙතන 21 වැඩි කිරීම 21 කියලා දානවා. මොකද r වර්ගය කියන එක අපිට ලියන්න පුළුවන් r වැඩි කිරීම r කියලා. එතකොට අපි මෙතන 21 වැඩි කිරීම 21 කියලා දානවා. 360න් θ. ඒ කියන්නේ 360න් අංශක 60. අර වගේම සුළු කරමු. 60ට 60 ඒවා 1යි 36ට 6 ඒවා 60 ඒවා 360ට 60 ඒවා 6යි. හරිද? 7ට 7 ඒවා 1යි 21ට 3යි. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි 2ට 2 ඒවා 1යි 22ට 11යි. දැන් අපිට එන්නේ 22 වරක් 11නේ. 22 වැඩි කිරීම 11 කියලා එනවා. මම මෙතන හදන්නම්. 21 වැඩි කිරීම 11. 21 11යි. 11 සරක් එක 11 එක දැම්ම එකක් ඉතිරි 11 සරක් දෙක 22යි 1යි 23යි 231යි වර්ග සෙන්ටිමීටර් මේක ඒකක වෙනස් වෙනවා මේක එනවා අපිට වර්ග සෙන්ටිමීටර් 231යි කියලා
හරිද? එතකොට අපි කේන්ද්‍රික ඛණ්ඩයක චාපදිග හෙව්වා. චාපදිග හොයන්නේ කොහොමද? මම ආයෙමත් ලියන්න. චාපදිග හොයන්නේ 2πr වැඩි කිරීම 360න් θ වලින්. හරිද? ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩය හොයන්නේ මෙන්න මේ හොයපු චාපදිගට එකතු කරනවා 2r1. කියන්නේ අරය වගේ දෙගුණයක්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ගන්න කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න 5r වර්ගය වැඩි කිරීම 360න් θ කියන එකට. හරි. වීඩියෝ එක ස්කිප් කරලා ඔයාලට වීඩියෝ එකේ තියෙන දේවල් ලියා ගන්න පුළුවන්. මේක ගොඩක් දිග වීඩියෝ එකක් නෙමෙයි වීඩියෝ එක කියන්නේ පොඩි ෂෝට් වීඩියෝ එකක් විදිහට තමයි මම YouTube එකට අප්ලෝඩ් කරන්නේ. මොකද එතකොට ඔයාලට බලන්න පහසු වෙන්න. ඔයාලට මේක ස්කිප් කරලා මේකේ තියෙන ඒවා ලියා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකත් එක්ක මම අප්ලෝඩ් කරනවා ඊළඟ වීඩියෝ එක ළඟම අවුරුද්දේ. ඒ කියන්නේ 2025 අවුරුද්දේ තිබ්බ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ ජාතිය ගාන හදලා ඩිස්කස් කරන එක මම අප්ලෝඩ් කරනවා. එහෙනම් අදට මම සමුගන්නවා. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි.